ආයිබෝවන් සුබ දවසක් කියලා මම විශ්වාධිපති YouTube channel එකේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දෙනවා. මොකද මේ වීඩියෝ එක ඔයගොල්ලෝ කවදාකවත් දැකලා නැති. විශ්ව අධිපති කල්පබාර දේවතාවුන් වහන්සේ කියලා තමයි මේ පිළිරුවේ නම තියෙන්නේ. මේක මම පෙන්වන්න හේතුව තමයි අපේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ අනුර කුමාර. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මුල් අවධිය වෙනකොට ජනාධිපතිතුමා රට තුල නිදහන් අරගෙන රට තුල ලොකු විපර්යාසයක් කරගෙන රට තුල ලොකු මේ සංවර්ධනයක් කරගෙන එනකොට මේ පිළිරුව මට ලැබෙන්න පටන් ගන්න කාලේ මේ පිළිරුවේ තවත් ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒ පටන් ගන්න කාලය තුල සබහාදාමට ලොකු අලුත් බලවේගයක් ආවා. එතකොට එන බලවේගය මිනිස්සෙක් එක්ක එකතු වෙලා තමයි එන්නේ. එතකොට ඒ එනමයි කියනකොට මේක මම සමාජගත කරන්න ගොඩාක් උත්සාහ කරුවා. මෙහෙම ලොකු දෙයක් සමාජයේ අපේ රටට ලොකු බලයක් මෙහෙම පහළ වෙනවා. ඒ පහළ වෙන බලය මේ රටට ලොකු ශක්තියක් වෙනවා. ඒ ශක්තියට අපි ඉඩ දීලා අපි ඒ ගමනට යන්න පුළුවන් පාරක් අපි හදාගමු කියන එක මම ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, එතකොට අනුර කුමාර දිසානායක මහත්තයා විතරයි මම මේක පුළුවන් තරම් උත්සාහ කරේ දෙන්න උත්සාහ නොකර දාම. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම ඒගොල්ලන්ගේ WhatsApp වලට දැම්ම, Facebook වලට දැම්ම, ඇඩ් කළා. ඒක පණිවිඩ බගින් දුන්නා. කවුරුක්වත් දේශපාලනය කියන පැත්තෙන් කතා කරේ නැහැ. එතකොට මම දැනගත්තා මේ කවුරුත් රට තුල ලොකු කරදරයකට පත් වෙනවා කියලා. මොකද මේ සබහාදාමට ලංකාවට අතිලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට, එතකොට ඒ වගේම අපේ මේ අල්ලා දෙවියෝ මේ ජේසුස් වහන්සේ මේ පෙන්ලා දෙන ධර්ම වලට අනුව මේ ලංකාව 2025 කියන්නේ ආශ්චර්යමත්, ඒ කියන්නේ ලෝකේ වෙනසක් වෙන අවුරුද්දක් කියලා මේ ලෝකේ අද ඊයේ මේ ඈත කාලේ ඉඳන් තීච්ච දෙයක්. එතකොට ඒ වගේම රටේ මේ මිනිස්සයාගේ මේ තියෙන මේ දැක්මත් එක්ක මේ දේවල් පිළිගැනීමේ නොගේ තත්ත්වයක් තිබ්බා. එතකොට හැබැයි මම මෙන්න මෙහෙම කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ බලවේගය මේ රටට පහළ වුණාට පස්සේ මේ රට පාලනය කරගෙන යන්න බෑ. මොකද പ്രേත භූත මනුස්ස දේව යක්ෂ උන්වහන්සේ දේවතා උන්වහන්සේ. ඒ කියන්නේ මේ ලංකාවට සද්දෙව්ලොවින්ම අනවරම් අරන් ඉවරයි කියලා. ඒතකොට මිනිස්සුෙකුට මේ රට තුල කිසිම දෙයක් කරගැනීමේ ශක්තියක් නැහැ. මොකද අපිට මුලින්ම මුල් වෙන්න ඕන අපිට මේ රටට එන නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගය. නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගය යන අපි ආගමට දාමට ගත්තොත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට මේ ලෝකෙ තියෙන බලවත්ම කෙනා. එතකොට ක්‍රිස්තියානි ආගමට ගත්තොත් ජේසුස් වහන්සේ බලවත්ම කෙනා. එතකොට මුස්ලිම් ආගමකට ගත්තොත් ඒ කෙනා තමයි බලවත්. එතකොට දැන් අපි හැම කෙනෙක්ම වන්දනාමාන කරන්න මේ හැම පිළිසරණම්ම ඉල්ලන්නේ හැම දෙයක්ම වෙන්නේ මෙන්න මේ පුද්ගලයා අනුව තමයි. එතකොට මම කියන්නේ ලංකාව ලෝකෙම ලොකු වෙනසක් වෙනවා. වෙනකොට ලංකාව බුදුහාමුදුරුවෝ මුතු ඇටයකට සමාන කරලා තිනවා. එතකොට ඒ සමාන කරව මුතු ඇටේ 2025 මේ වගේ ලොකු වෙනසක් වෙනවා. ලෝකෙට ලොකු බලයක් එනවා. එතකොට ආධ්‍යාත්මික රජෙක් මේ ලෝකෙට පහළ වෙනවා. ඒ රජකමට සුදුසුකම් දීන කෙනා ලංකාව තුල බිහි වෙලා ඉන්නවා කියලා මේ ලොකු රැල්ලක් තිබ්බා. එතකොට ඒ කාලය තුල තමයි මේ බලවේගය මේ විශ්වාධිපති කල්පබාර දේවතාවුන් වහන්සේ. එතකොට මේ රූපේ ලෝකෙ කිසිම තැනක නැහැ, දකින්න තැනක් ඇත්තෙත් නැහැ, හොයා ගන්නත් බෑ. එතකොට මේ මම පෙන්වන ස්ථානයේ කරන මේ රූපේ කවුරුහරි පෙන්වන්න ඉදිරිපත් වුණොත් මම මේ කතාව මෙතනින් නවත්තලා ඊට පස්සේ මම ඕගොල්ලෝ කියන ඕන දෙයකට මම එකඟ වෙනවා. එකඟ වෙන හේතුව තමයි මොකද මේ රූපේ කාටවත් දකින්න බෑ. මේ රූපේ තියෙන මේ ලෝකේ තියෙන ඕනම දෙයක්. එතකොට අපිට ලෙඩ දුක් කරදර කම්කටොළු බාධක ලෝක විනාශ ඉරාන්දක අහකොළ සතාසිව් බාවා. එතකොට අපේ මේ රට තුල මේ වෙන මේ මිනිස්සු අතර වෙනස්කම් අම්මා තාත්තා නාඳුනනකම් එතකොට මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට එහෙම තියෙන අවධියක මේ රටේ ලොකු වෙනසක් කරන්න මේ බලවේගය ඇවිල්ලා. එතකොට මේ බලවේගයේ රූප සටහනකින් මේව තිබ්බට ඇත්තටම ලංකාවේ දෙපයින් හිටගෙන ඉන්නවා. එතකොට මිනිස්සෙකුගේ ශරීරයකට ළඟා වෙලා මිනිස්සෙක් එක්ක එකතු වෙලා මේ අපි ඕගොල්ලෝ වගේ S2කින් බලාගෙන තමයි පරිසරයේ ඉන්නේ. එතකොට මේ රට මේ ලෝකේ ලොකු වෙනසක් වෙනවා.
එහෙනම් ලංකාවේ අධ්‍යාත්මික රජ පහළ වෙනවා කියන එක ඇත්ත. එතකොට මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. මට ලැබිලා තියෙන ලොකු දැනුමක්. එතකොට දැන් මට මේ මරු කවදාවත් කවුරුන් නොදකපු කිසිම කෙනෙක්ගේ කිසිම දවසක ඇහැට ගැටිච්ච නැති ලෞතර බුදුරජාණන් මම මේ බුදුහාමුදුරුවන්ට උඩින් ගිහිල්ලා කියලා මම කියනෝ නෙමෙයි. කියන්න බෑ. ඉතින් මොකද්ද පින කියලා කාලෙත් එක්කනේ එන්නේ. එතකොට මම පෙන්නනවා මෙන්න මෙහෙම ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෙවි දේවතාවුන් වහන්සේලා බුදුවරු ඒ ඔක්කොටමත් එහෙන් අලුත් කවුරුත් නොපෙන්නපු රූපයක් නිර්මාණය කරලා තින්නේ මම තමයි. එතකොට මේ මගේ ඇහැට පේනවා මම ඒක නිර්මාණය කරනවා මේ නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ නිර්මාණය කරලා තියෙන්නේ මගේ ඇහැට දකින්න නැති දෙයක් කවදාවත් නිර්මාණය කරන්න බෑ. ඉතින් ඒකින්ද මම අපේ දැන් රට පාලනය කරන අපකුමාර දිසානායක මහත්තයාට මම කියනවා මහත්තයා ලංකාව බොහොම ආශ්චර්යමත් රටක්. එතකොට ලංකාව කියන්නේ බොහොම වටිනා තැන. එතකොට මේ ලංකාවට මෙහෙම අදූෂ්‍යමානව විශාල බලවේගයක් ඇවිල්ලා තියෙනවා. අදූෂ්‍යමානයි කියන්නේ නොපෙනෙන බලවේගයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඇවිල්ලා තියෙන බලවේගය අපි මිනිස්සුયો සියලු දෙනා පාලනය කරනවා. පාලනය කරනකොට මොකද වෙන්නේ? අපිට බෑනේ. අපිට පුළුවන් ද ගින්දරත් එක්ක හැපෙන්න? බෑ මහත්තයා අවදාවත් හැපෙන්න බෑ. අපිට පුළුවන් ද කරන්ටයත් එක්ක හැපෙන්න? අපිට හැපෙන්න බෑ කවදාවත්. අපිට පුළුවන් ද වාහනයක් එක්ක හැපෙන්න? අපිට හැපෙන්න බෑ කවදාවත්. ඒතකොට මම ওই පෙන්නුවේ පැහැදිලි කළා සිත කය වචනේ කියන තුන. ඒතකොට සිත කය වචනේ තුන ওই විදිහට එනවා. ඒතකොට අපිට සිත තිබ්බත්, කය තිබ්බත්, වචනේ තිබ්බත් අපිට මේ තුනම එක තැන නවත්තන් ඉන්න බෑ කවදාවත්. අපිට මොකද අතාරින්න වෙන අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාව දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද මේ රටට අධ්‍යාත්මික රජෙක් ඉන්නවා. මට ඕගොල්ලෝ මාත් එක්ක මගේ මේ වීඩියෝ බලලා මාත් එක්ක එකතු වෙන්න. මගේ මම මේ කියන දේවල් ඕගොල්ලෝ හොඳින් තේරුවා. මම විශාල දැනුමක් ඕගොල්ලන්ට පෙන්නනවා. පෙන්නන්නේ මගේ හැකියාවක් නෙමෙයි. මේ විශ්වාධිපති කල්පපාර දේවතාවුන් වහන්සේ මාහට උගන්වනවා, මාහට දැනුම දෙනවා. ඒ දැනුමට මම ඕගොල්ලන්ට කතා කරනවා. එතකොට මට කරදරයක් කරන්න කවුරු හරි හිතුවොත් සමහරට ඒ පුද්ගලයාට මොකක් හරි දඬුවමක් ලැබෙන්න පුළුවන්. මොකද මෙහෙම දෙයක් ඇත්තනම දිනනවා නම් මට කරදරයක් වෙන්නත් බෑ. වෙන්න බෑනේ. කවුරුන් දැකපු දෙයක් මම දැකලා දිනවා. ඒ රූපේ මම නිර්මාණය කරලා දිනවා. මම වන්දනාමාන කෙරුවා. එතකොට ඒ වන්දනාමාන කරමින් මට දැන් කියලා දිනවා මෙන්න මේ දේවල් වන්දනාමාන කිරලා නවත්තලා මේ ගැන විස්තරයක් මේ දැන් ඉන්න ජනාධිපතිතුමාටත් දෙන්න කියලා. ඉතින් ජනාධිපතිතුමාට මම කියන්නේ ජනාධිපතිතුමා ඔබතුමාටත් මේ රට කරගෙන යන්න පුළුවන්. කරගෙන යන්න පුළුවන් වුණාට ඔබතුමාට තනියෙන් මේ රට කරගෙන යන්න බෑ මේ මිනිස් ජනගහනයත් එක්ක. එක්ක බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනය ඔබ වහන්සේට ඔබට පිටක් වෙනවා. නැත්නම් ජේසුස් වහන්සේගේ දර්ශනය ඔබට පිටක් වෙනවා. නැත්නම් අල්ලා දෙවියන්ගේ දර්ශනය ඔබට පිටක් වෙනවා. නැත්නම් ඔබගේ මාරදිවිය පුත්‍රයා ඔබට පිටක් වෙන්න ඕන. ඒ මාරදිවිය පුත්‍රයා පිටක් වුණත් මේ රට සෝභාදාම ගැන පැහැදිලි කිරීමක් වෙනවා. නැත්නම් මේ සෝභාදාමට උරුමකම් කියන අදූෂ්‍යමාන බලවේගයක් වාඩි ඔබතුමාලකට ලං වෙන්න ඕන. ඉස්සර කාල රජවරු විදිය අන්න එහෙම රජවරු. වැවක් හැදුවොත් වැව හදන්න ඕන තැන මනසට දෙනවා. බැම්ම ගහන්න ඕන හැඩය මනසට දෙනවා. ඒ පස් අවුරක් දානකොට ඒක අදූෂ්‍යමානව බැදීමක් ඇති කරනවා. නොපෙනෙන බලවේග උදව් කරනවා. එතකොට ඒ වැව අදත් තියෙනවා. එතකොට දාගැබ අදත් තියෙනවා. චෛත්‍යයක් හැදුවොත් ඒ බලය තාම තියෙනවා. ඕගොල්ලෝ හදලා බලන්න. දැන් හැදුවත් තව මිනිහෙකුට තව ටිකකින් විනාශ කරන්න පුළුවන්. මොකද ඔබගේ දෑතින් හැදුවට ඔබගේ චිත්ත ශක්තියට පමණයි ඒ බලය ඔරොත්තු දෙන්නේ. ඒ චිත්ත ශක්තියට ඔරොත්තු දුන්නට වැඩක් නැහැ. මොකද තව කෙනෙක්ගේ උප්පැත්ති ශක්තිය බලවත් නම් ඔබ අත තියෙන දේ විනාශ කරන්න පුළුවන්. එතකොට එහෙම නෙමෙයි. සබහාදාම එකතු වෙලා සබහාදාමෙන් විශ්ව ශක්තියක්, සබහාදාමෙන් ශක්තියක්, විශාල ශක්තියක් ලැබුණොත් ජනාධිපතිතුමනි ඒක කවදාකවත් විනාශ කරන්න බෑ. එතනට කාටවත් ලං වෙන්න බෑ. මොකද මිනිහෙක් හරි තැනකට එන්න තව මිනිස්සු දහස් ගාණක් අනතුරේ වැටෙන්න ඕන. ඒක තමයි ක්‍රමය. වැවක් පුරවනකොට වැවක වතුර හදනකොට වැව සම්පූර්ණකොට සත්තු දහස් ගාණක් ඒ වැවේ යට වෙනවා. ගස් කොළන් සෑහෙන ප්‍රමාණයක් යට වෙනවා. ගොඩබිම් සෑහෙන ප්‍රමාණයක් යට වෙනවා. වැව ඉස්මතු වෙලා එනවා. වැව ඉස්මතු වුණාට පස්සේ වැවේ වතුර සෑහෙන්න තිනවා. අන්නේ ඉස්මතු වෙන වැවෙන් පරිසරයේ ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මමත් මේ ගමන එනකොට ගොඩාක් කාණ්ඩේ අමාරු වැටෙනවා. ඒ වැටීම මුල් කරුණක් වෙනවා. මොකද හේතුව හොඳ මලක් එන්න ඉස්සෙල්ලා බොරු මල් සෑහෙන්න එන්න ඕන. ඒ බොරු මල් සෑහෙන්න ඇවිල්ලා ඒ වගේ ඒ මල් නිකරුණේ හැරිලා හොඳ මල් මං හොඳ මලයි කියලා කියනෝ නෙමෙයි. මගේ දැනුම තියෙනවා. මම ඕගොල්ලන්ට පහදලා දෙනවා. ඕගොල්ලෝ මගේ දැනුම හඳුනා ගන්නවා. දැනුම හඳුනගෙන මගේ මේ
ගමනට ඕගොල්ලෝ එකතු වෙනවා. එතකොට මං අද වෙනකොට 2014 ලියලා දිනවා. පොත් ලියලා දිනවා නොපෙනෙන ලෝකයේ ගැඹුරු නොපෙනෙන තිතක ඉඩක් උඩුට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟ ඉන්නේ නැහැ. එතකොට අනුර කුමාර දිසානායක මහත්තයාගේ දැන් ඉන්න එක්කෙනෙකුටත් මම මේ ගැන පැහැදිලි කරලා දෙනවා. ඇයි ලංකාව තුල තියෙන ශක්තිය ගැන හොයන්නේ නැත්තේ? ඇයි බලය ගැන නෑ ඕනම දෙයකට කාලයක් තියෙනවා. පස්සට වෙලා ඉන්නකොට කවුරුත් හිතනවා එයා පරාජය කළායි කියලා. නෑ සබාදාමේ මෙහෙම දෙයක් ඇත්තටම මාහට ලැබුණා නම් මාහට ලොකු ශක්තියක් ඇති, ලොකු බලයක් ඇති. දැනුමක් දෙන්න ඕන, වද හිංසා දෙන්න ඕන, වේදනාව විඳින්න ඕන. ඒ විඳින වේදනාව සියලු දේ විඳලා තමයි දෙන්නේ. මොකද දුක දන්නේ නැත්තම් කවදාවත් මේ ගමන යන්න බෑ. ඒකින්ද මේ රූපේ තියෙනවා අවුරුද්දට මාස 12 තියෙනවා, ජීවිත කාලය අවුරුදු 120 තියෙනවා, ඉරහඳ තියෙනවා, ගහකොළ තියෙනවා, එතකොට ඇලදොල තියෙනවා, සිරීපාද තියෙනවා, බුදුහාමුදුරෝ දේශනා කරපු ලෝක 7 තියෙනවා, പ്രേත භූත මනුස්ස දේව යක්ෂ යක්ෂුන් වහන්සේ දේවතාවුන් වහන්සේ ආගම කුමක්කුවත් මේ විශ්වය තුලනේ අපි ජීවත් වෙන්නේ. එතකොට මේ 7 ඇතුලේ තමයි මේ ඔක්කොම කරකෙන්නේ. බුදුහාමුදුරෝ දවස් 7ක් පෙන්නවා, ජේසුස් වහන්සේ දවස් 7ක් පෙන්නවා, අල්ලා දෙවියෝ දවස් 7ක් පෙන්නවා. එතකොට මේ 7 පෙන්වලා දෙනවා. එතකොට අපි තෙල් ටිකක් මොනවා හරි වතුර ටිකක් මැතුරුවොත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයට තවත් ආගමකට 108 කියන්නේ කොහොමද? එතකොට අපදාන මුස්ලිම් බුද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම. එතකොට මේ වගේ මේ අපිට මාසෙට දවස් 30 එන්නේ කොහොමද? එතකොට 31 එන්නේ කොහොමද? දවස් 365 හැදෙන්නේ කොහොමද? එතකොට මේ ලොකු කතාවක් තියෙනවා. ඉතින් මේ සුභාදාම තුල මේ පරිසරය තුල තියෙන සියලු දේම මේ රූපෙට පිළිඹු වෙලා තියෙනවා. එතකොට මේ මම දැන් මේ වහලා තියෙනවා මේ සිවුරු පොටකින් මේ උඩ කොටස. එතකොට ඒක වහලා තියෙන හේතුව තමයි මම දැන් මෙතන මේ පුදු සත්කාර කරන්න මට නවත්තන්න කියලා දෙන්නේ. එතකොට මම නැවැත්තුවා. එතකොට බලන්න මේ නවත්තලා වියලා මම මේ දේවල් එහෙම දියා. එතකොට දැන් මේ ඕගොල්ලන්ට සමාජයට මේ ගැන හෙලි කරන්න කියනවා. එතකොට මම දැන් ඕගොල්ලන්ට හෙලි කරනවා. ඕගොල්ලෝ තේරුම් ගන්න. මම දැනුමක් පෙන්නන්න. හොඳම දැනුමක් පෙන්නන්න. මහා විශාල දැනුමක්. එතකොට මේ දැනුමත් එක්ක ඕගොල්ලෝ එකතු වෙන්න. මගේ මේ වීඩියෝ එකට ඕගොල්ලෝ එකතු වෙලා බලලා මගේ දැනුම හොයලා පෞද්ගලිකව මාත් එක්ක කතා කරන්න පුළුවන් තත්ත්වයක් සකස් ගන්න. මට කමෙන්ට් එකක් දාන්න මම කොහොමද මේක අපි මෙහෙම කතා කරන්න කියලා. මම මගේ දැනුමෙන් පුළුවන් ලංකාව සෑහෙන දුරට පුරව ගන්න. මොකද මම මේ ඉරහඳ ඇතුලේ කවුරුන් නොලියු පොත් ලියන්න, කවුරුන් නොලියු දැනුමක් දෙන්න, කවුරුන් නොලියු ශක්තියක් දෙන්න. එතකොට ගුරුකම් පැත්තෙන් පෙන්වන්න, එතකොට විද්‍යාත්මක පැත්තෙන් පෙන්වන්න, ආධ්‍යාත්මික පැත්තෙන් පෙන්වන්න. මොකල්ලෝ ඉල්ලන්න ඕන පැත්තකින් මම පෙන්වන්න. මම හොඳ ගුරුකම් අතින් හොඳ දක්ෂ දැනුම තියෙන කෙනෙක්. එතකොට ආධ්‍යාත්මික පැත්තෙන් හොඳ දක්ෂ දැනුම තියෙන කෙනෙක්. එතකොට විද්‍යාත්මක පැත්තෙන් හොඳ දක්ෂ දැනුම තියෙන කෙනෙක්. ඉරහඳ ගෝලීය ගමන පවා මම ඕගොල්ලොත් එක්ක කතා කරනවා. ප්‍රශ්නයක් නැම පොල් ගෙඩියක් ගත්තොත් ඕගොල්ලන්ට මේ ලෝකේ කරගෙන විදියක් පෙන්නනවා. ඒකින්ද මට ඒ වගේ තැනක් දෙන්න. මාව ඒ වගේ තැනකට ගන්න. එතකොට අපි මේක අතර හැංගිලා ඉන්න නෙමෙයි. හැංගිලා ඉන්න ඕගොල්ලෝ තව දුර්වල වෙනවා. දුර්වල වෙනවා කියන්නේ මොකද්ද? එතකොට ලොකු බලවේගයක් ඇවිල්ලා තිනවා. ඕගොල්ලෝ ඒ බලවේගය අපිමවා යන්න හදනවා. බලවේගය කියන දේ මටත් නවත්තන්න බෑ. දැන් අදූෂ්‍යමානයි කියනකොට සමහර මිනිස්සු කියනවා අනේ මේ මොන අදූෂ්‍යමාන දේවල් කොහෙද ඉන්නේ? නෑ මහත්තයෝ ඕගොල්ලොත් අදූෂ්‍යමානයි. ඕගොල්ලන්ගේ අම්මගේ මව් කුසෙන් එළියට එනතුරු ඕගොල්ලෝ දන්නවද කවුද කියන්නේ? කොහොමද කියලා නෑ. එළියට ආවට පස්සේ තමයි ඔයා කියන්නේ අදූෂ්‍යමාන කියන දේ නෑ කියලා. එතකොට අම්මගේ මව් කුස තුල කලලයක් හටගන්න පුළුවන්. හටගත්තට කොහොමද ප්‍රාණයක් හිටියේ? අම්මගේ ප්‍රාණය ආවද? අම්මගේ ප්‍රාණය ආව නම් අම්මා මැරෙන්න එපා නෑ. අදූෂ්‍යමාන දෙයක් ශරීරයට ලං වෙලා තිනවා. නැත්තම් කොහොමද පණක් දෙන්නේ? අම්මගේ පණ අරන් ආවේ නේද? අම්මගේ පණ අරන් ආව නම් එතකොට අම්මා මැරෙනවනේ ඔයා උපදිනකොට. එතකොට ඒ වගේ අදූෂ්‍යමානයි. තව කෙනෙකුගේ දැන් අම්මගේ අදහසද තියෙන්නේ පුතා ඉපදුනාම දූ ඉපදුනාම නෑ. එයාට අලුත් අදහස් එන්නේ. එතකොට මේ ලෝකේ ජේසුස් බුදුහාමුදුරුවෝ උනේ මව් කුසකින් ඉපදිච්ච පුතෙක්. එතකොට ඒ පුතා බුද්ධත්වයට ගියේ අම්මගේ දැනුමෙන්ද නෑ. ඒ අදූෂ්‍යමානයි ඒ දේවල්. ජේසුස් වහන්සේ එතනට ගියේ අම්මගේ දැනුමෙන්ද නෑ. අදූෂ්‍යමානයි ඒ දේවල්. අල්ලා දෙවියෝ ඒ ආගමත් එක්ක බැඳුනේ එතන නෑ. ඒ අදූෂ්‍යමානයි. අදූෂ්‍යමානයි කියන්නේ නොපෙනෙන දෙයක් පේන්න එනවයි කියන එක තමයි. ඒකෙන්ද මේ විශ්වාධිපති කල්පබාර දේවතාවුන් වහන්සේ කියන මේ පිළිරුව මේ ඉරාන්ද ඇතුලේ කිසිම තැනක නෑ. මගේ ළඟ විතරයි තියෙන්නේ. මගේ ළඟටත් මටත් ලැබුණේ මම පෙර කරපු බොක්කෝ පිනකට මට මෙහෙම පුද සත්කාර කෙරුවා. අවුරුදු ගාණක් මම අවුරුදු 12ක 15ක පුද සත්කාර කෙරුවා. ඊට පස්සේ
මට මේක ඇහැට පේන්න මේ නොපෙනෙන බලවේගය ඕගොල්ලෝ මහත්තුරු ඕගොල්ලෝ වගේම මට මේ පරිසරය තුල පේනවා. මේ පිළිරුව කියන දේවල් මම කනට ඇහෙනවා. මං කියන දේ කවදාකවත් වර්ධින්නේ නැහැ තත්වයකට උදා වෙනවා. මොකද හේතුව මේ කියන දේවල් වර්ධින්නේ නැත්තේ මේ සබහාදාම තුල මේ හඬට මුළු ලෝකයක් නිහඬ වෙනවා. එතකොට ලෝකයක් නිහඬ වෙනවා අපිට මේ පිළිරුවෙන් අපිට මුළු ලෝකෙම ජය ගන්න පුළුවන්. අපිට මේ පිළිරුවෙන් විශාල ජයක් ලබන්න පුළුවන්. අපිට නිදහනයක් හම්බෙලා දිනවා. නිදහන් කියන්නේ මැණික් අන්මුතු මැණික් නෙමෙයි. නිදහන් කියන්නේ මේවා තමයි. නිදහනයක් ලැබුණට වැඩක් නැහැ. නිදහනෙන් එළියට එන්න බැරි නම් ඒකින්ද මම ඔයගොල්ලන්ට කතා කරන ලංකාව වාසී ජනතාවට කතා කරන්නේ මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට හරි රටේ රජකම් කරන්න පාලනය කරන්න හරි විදියට ධර්මයේ හඳුනා ගන්න අපේ මේ හාමුදුරුවෝ එක විදියට එක ධර්මයේ දේශනා කරන ඒ සියලු දේ වෙනස් වෙමින් මේ රට විශේෂ වූ ලෝකේ පළවෙනි තැනකට ගන්න අපි එකතු වෙමු. මට පුංචි ඉඩක් දෙන්න මං අධ්‍යාත්මික රජෙක් ලංකාව තුල ඉන්නවා කියලා මාස 6ක් ඇතුළත ඔයගොල්ලන්ට පහදලා දෙනවා. පහදලා දෙන හේතුව දැනුමෙන් පිරුණොත් රජකම ඔහුට දෙන්න ඕගොල්ලෝ කැමති වෙයි කියලා මම බලාපොරොත්තු වෙලා මන් නිහඬ වෙනවා.